රජෙක් කියලා කියන්නේ පොරක් ළමයි. අපේ ලංකා ඉතිහාසය දිහා බැලුවහම ලංකා ඉතිහාසයේ මුල්ම වතාවට මේ රාජ්‍යත්වය කියන සංකල්පය තුල ලක්දිවට රජ වුණු පළවෙනි කෙනා හැටියට අපි සලකන්නේ පණ්ඩුකාභය රජතුමා. පණ්ඩුකාභය කියලා කියන්නේ ඔය පණ්ඩුවාස දේවගේ දුව උන්මාද චිත්‍රා සහ දීඝගාමිනීගේ පුත් කුමාරයානේ. පණ්ඩුකාභය කුමාරයා තමයි තමන්ගේ මාමාවරුන් මරලා මාමාවරුන් කිව්වේ ඔය අම්මගේ මල්ලිලා ටික පරුමකවරු හැටියටනේ හිටියේ. ඒගොල්ලෝ මරලා මපරුමුඛා මහා පරුමකයා හැටියට රාජ්‍යත්වය වර්ධනය කරගත්ත පළමුවයන්. ඊට පස්සේ අපේ ලංකාවේ රාජ්‍යත්වය වර්ධනය කරගත්තේ දේවානම්පියතිස්ස. පණ්ඩුකාභයගෙන් පස්සේ යාගේ පුතා මුටසීවත් හිටියා. නමුත් එයා ගැන ඒ තරම් ලොකු වැදගත්කමක් අපිට මතුවුනේ නැහැ. දේවානම්පියතිස්ස රජුරවන්ට පුළුවන් වුණා එයාගේ සහෘදයා අසල්වැසි ඉන්දියාවේ අධිරාජ්‍ය පාලකයා අශෝක අධිරාජ්‍යත් එක්ක හිතවත් වෙලා ඒ හිතවත්කම හින්දාම ගෙන්වාගත් බුදුදහම රට පුරා ව්‍යාප්ත කරමින් ලංකාව පුරා තමන්ගේ රාජ්‍ය බලය වර්ධනය කරගන්න ඔහු උපක්‍රමශීලීව කටයුතු කළා. ඊළඟට අපේ රටේ රාජ්‍යත්වය වර්ධනය කරගත්ත තුන්වෙනි රජුරුව හැටියට අපි සලකන්නේ දුටුගැමුණු රජතුමා. දේවානම්පියතිස්සගෙන් පස්සේ ඔය උත්තිය මහාසීව සූරතිස්ස වගේ රජවරුන් පෙළක් රජ වුණාට එලාර පරද්දලා ලක්දිව එක්සේසත් කරමින් සමස්ත ලංකාවම තමන්ගේ පාලන යාන්ත්‍රණයට එකතු කරගත්ත රජුරුව හැටියට අපි සලකන්නේ දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමා තමයි ලක්දිව එක්සේසත් පාලනයක් නිර්මාණය කළ පළමුවැන්නා හැටියට අපි සලකන්නේ. දුටුගැමුණුගෙන් පස්සේ අපිට ඔය රාජ්‍යත්වය වර්ධනය කරගත තවත් රජවරු කීප දෙනෙක්ම මතුවෙනවා. අනිත් කෙනා තමයි වසභ. වසභ කියලා කියන්නේ ලංකාව පුරාම තමන්ගේ බලය ව්‍යාප්ත කරගෙන හිටි බවට සාධක හමු වෙන සෙල්ලිපි හැම තැනම එයා විසින් ඉදි කරලා තියෙන හොඳ ප්‍රාදේශීය හොඳ රජකෙක්. ඊට පස්සේ වසභගෙන් පස්සේ අපේ රටේ රාජ්‍යත්වය වර්ධනය කරගත්ත රජ කෙනෙක් හැටියට අපි දකිනවා ඔය බාතිකාභය රජතුමා. ඉතින් අපේ 10 11 ළමයින්ට හරි වැදගත් වාර විභාගවලදී ලක්දිව රාජ්‍යත්වය වර්ධනය කරගත්ත රජවරු පෙළ හොඳට මතක තියාගන්න ඕන. MR නානක්කාර YouTube නාලිකාව subscribe කරලා මේ shorts හරියට බැලුවොත් ඔයාට ඉතිහාසය යන එන ගමන් පාඩම් කරලා හොඳ ලකුණක් ගන්න පුළුවන්. අපේ අරමුණ ඒකයි. රහට ඉතිහාසය ඉගෙන ගන්න. Tamanගේ විෂය මාලාව ඇතුලේ ඉතාම කැමති විෂය ඉතිහාසය කරගන්න. ඒ විතරක් නෙමෙයි අපේ අම්මලා තාත්තලාත් මේව බලන එක හරි වටිනවා. මොකද ලංකාවේ ඉතිහාසය දන්න ප්‍රෞಢ මිනිහෙක් වෙන්න නම් එකතු වෙන්න MR නානක්කාර YouTube නාලිකාවත් එක්ක.